ශ්‍රී ලංකාවේ සුපර් මාකට් කියන සංකල්පය එන්නේ 1980 දශකයේ. අපි ඇත්තටම ෆ්‍රෙෂ්නස් කියන එක මේන්ටේන් කරනවා 100%ක්ම. පළමුවත් ක්වොලිටිය, දෙවනුවත් ක්වොලිටිය, තෙවනුවත් ක්වොලිටිය. ප්‍රොමෝෂන් කියලා ක්වොලිටි එකෙන් අඩු ප්‍රොඩක්ට් එකක් අපි පාරිභෝගිකයන්ට දෙන්න අදහස් කරන්නේ නැහැ. Hello and welcome back to another episode of Supermarket Kathabaha brought to you by Spar Sri Lanka. අපි සුපර්මාකට් එකක් ඇතුළට ගියාම මුලින්ම බලන දෙයක් තමයි මේ එළවලු පළතුරු හොඳට ෆ්‍රෙෂ්ද කියලා. ඉතින් ෆ්‍රෙෂ් තිබුණ නැත්නම් අපි ටිකක් කැමති නැහැ මොකුත් එතන ඒ සුපර්මාකට් එකෙන් ගන්න නේද? සුපර්මාකට් එක ඒ ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් එක නිවැරදි විදිහට මේන්ටේන් කරන්නේ කොහොමද කියලා කතා කරන්න. අද ඇවිල්ලා ඉන්නවා ස්පා සුපර්මාකට් එකේ ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් මැනේජර් මිස්ටර් රන්දික. Hello Mr. Randika. Hello. Welcome to the show. Good morning. Good morning. මේ ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් කියන්නේ මොකක්ද Mr. Randika? අපි මුලින්ම මේක ගැන කතා කරලා ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් කියලා කියන්නේ මම එතෙන්ට එන්න කලින් මම පොඩි ආරම්භයක් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ සුපර් මාකට් කියන සංකල්පය එන්නේ 1980 දශකයේ. එතකොට ඒ දශකයේ පටන් ගනිද්දී ඇත්තටම සුපර් මාකට් එකක් කියන එක ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් දෙයක්. එතකොට ඒකත් එක්ක බලද්දී දැන් මේ වෙන විට සුපර් මාකට් කියන සංකල්පය දැන් දියුණු වෙලා තියෙනවා. දැන් සුපර් මාකට් එකක් ඇතුළට ගියාම තමන්ට අවශ්‍ය එදිනෙදා අවශ්‍ය සියලුම දේ සුපර් මාකට් එකක් ඇතුලෙන් පාරිභෝගිකයට ගන්න පුළුවන්. එතකොට ඒත් එක්ක බලද්දී එතනට ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් කියන දේ ගත්තොත් ඒක මේන්ම ඒ කියන්නේ ප්‍රධානම අංගයක් වෙලා තියෙනවා එන පාරිභෝගිකයාගේ. මොකද පාරිභෝගිකයා එන්නේ Tamanට අවශ්‍ය එදිනෙදා දේවල් ටික ගන්න. එතකොට එතනදී වැදගත්ම දේ තමයි එදිනෙදා අවශ්‍ය මේ ෆ්‍රෙෂ් එළවලු පළතුරු කියන එක. මොකද සාමාන්‍ය ඕනම මිනිස්සෙක්ට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ එළවලු පළතුරු කියන එක. එතකොට සුපර් මාකට් එකකට එන්නේ ෆ්‍රෙෂ් එළවලුවක් පළතුරක් ගන්න. එතකොට දැන් ස්පා සුපර් මාකට් එක ගත්තොත් එහෙම ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් කියන අංශය ගත්තොත් එහෙම මේකේ අපි ඇත්තටම ෆ්‍රෙෂ්නස් කියන එක මේන්ටේන් කරනවා 100%ක්ම. එතනදී අපි ගොවියගෙන් ඒ අදාළ එළවලු පළතුර අපි හාවස් කරන තැන ඉඳන් සුපර් මාකට් එකේ සෙල්ෆ් එකට එන තැන ඉඳන් අපි හැමදේම ක්ලෝස්ලි මොනිටර් කරනවා. ඒ හැම එකක්ම අපිට එන්නේ අපි ගොවියා එතන ඉඳන් එළවලු පළතුර හාවස් කරන තැන ඉඳන් අපි චෙක් කරනවා ක්වොලිටි එක කොහොමද කියලා. අපි අලුතෙන් සප්ලයි කෙනෙක් ගත්තත් අපි ගිහිල්ලා බලනවා සප්ලයිගේ ෆාම් එක කොහොමද, එයා හරි විදියට ඒක මේන්ටේන් කරනවද, ඒ ටික බලලා තමයි අපි සප්ලයි කෙනෙක් වුණත් අපේ සුපර් මාකට් එකට අපි රෙජිස්ටර් කරගන්නේ. එතකොට ඒ රෙජිස්ටර් කරගන්න සප්ලයර්ගෙන් අපි හරි ප්‍රොඩක්ට් එකක් හොඳ ක්වොලිටියෙන් අපි අපේ සුපර් මාකට් එකට ගන්න සැලසුම් කරනවා. එතනදී අපේ වැඩ කරන සේවකයෝ ඉන්නවා, අපේ එක්සිකියුටිව්ස්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ හැම එකක්ම දවස ගානේ චෙක් කරනවා. ඒ චෙක් කරලා තමයි ඇත්තටම මේ සෙල්ෆ් එකට නැත්තම් පාරිභෝගිකයාට ලස්සන සහ නැවුම්ව ඒ එළවලු පළතුරු අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් එතනදී ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් එක කියන එක ගත්තොත් එහෙම ඕකටම මට තව එකතු කිරීමක් කරන්න පුළුවන් අපේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් රේන්ජ් එක. මොකද අපේ ස්පා සුපර් මාකට් එක තමයි ওই ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් කියන එක සුපර් මාකට් ෆීල්ඩ් එකේ මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. ඉතින් ඇත්තටම සතුටු වෙනවා මේ ස්පා එක ඒක ඉන්ට්‍රොඩියුස් කරලා දීපු එක ගැන. මොකද ඒක ඇත්තටම කස්ටමර්ස්ට අලුත් අත්දැකීමක්. නැවුම් සහ ලස්සන ෆ්ලවර් එකක්. දැන් ඉස්සර මීට අවුරුදු 7කට 8කට විතර කලින් අපි ෆ්‍රෙෂ් ෆ්ලවර් එකක් ගන්න නම් අපිට ටිකක් අපහසුයි. ඒ ෆ්ලවර් එකක් තියෙන ෂොප් එකකටම අපි යන්න ඕනේ. හැබැයි දැන් ඒ ෆීල්ඩ් එක ඒක අපි වෙනස් කරා. ඇත්තටම ස්පා සුපර් මාකට් එක දැන් සුපර් මාකට් එකක් ඇතුළට ඇවිල්ලා කස්ටමර්ට ඒ අවශ්‍ය ඒ ෆ්ලවර් එක තමන්ගේ මොකක් හරි උත්සව අවස්ථාවකට නැත්නම් තමන්ගේ හිතවෙතෙකුට ඥාතියෙකුට දෙන්න ෆ්‍රෙෂ් ෆ්ලවර් එකක් මල් බන්ච් එකක් ගන්න පුළුවන්. ඇත්තටම මල් බන්ච් ගත්තත් විශාල බන්චස් ප්‍රමාණයක් තියෙනවා. ලස්සන බන්චස් තියෙනවා එක එක මිල ගණන් වලට. මම හිතනවා මේ ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් එක ගත්තොත් අපි හැමතිස්සෙම ගුණාත්මක භාවය ක්වොලිටි එක මේන්ටේන් කරන්න තමයි උත්සාහ කරන්නේ.
ඇත්තටම හරි වටිනා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගැන මෙන්ෂන් කරපු එක. දැන් ඒක ඇත්තටම හරි. කියන්නේ අපිට දැන් ෆ්‍රෙෂ් ෆ්ලවර් එකක් ගන්න ඕන වුණාම දැන් මම දන්නවා රෑ 8ට හරි 9ට හරි ස්පා එකේ තියෙනවා ෆ්‍රෙෂ් ෆ්ලවර් බන්ච් එකක්. very affordable. හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. ඒක හරිම කන්වීනියන්ට් ඇත්තටම. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ මිස්ටර් අන්දික වෙන සුපර් මාකට් වලට කම්පෙයාර් කරනකොට ස්පා එකේ ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ගන්න බැරි ඉන්ටර්නැෂනල් සමහර ප්‍රොඩක්ට්ස් ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් පවා තියෙනවා. කොහොමද ඒ වගේ රේන්ජ් එකක් මේන්ටේන් කරන්නේ? ඔව් ඇත්තටම ගත්තොත් එහෙම මේ අපේ මේන්ම ඔබ්ජෙක්ට් එකක් තමයි පළවෙනි එක අපේ පාරිභෝගිකයට නැත්තම් කස්ටමර්ට අවශ්‍ය දේ ගන්න ලොකු රේන්ජ් එකක්. ඇත්තටම අපේ ගත්තොත් හැම අංශයම ගත්තොත් එහෙම වයිඩ් රේන්ජ් එකක් තියෙනවා. ඒක ප්‍රොඩියුස් එකෙත් එහෙම අනිත් හැම ඩිපාර්ට්මන්ට් එකේම එහෙමයි. එතකොට ප්‍රොඩියුස් එකේ ගත්තොත් එහෙම අපිට ඇත්තටම අනිත් සුපර් මාකට් චේන් එක සලකා බලද්දී අපිට අපි ඉම්පෝර්ටඩ් රේන්ජ් එක ගත්තත් ලොකු රේන්ජ් එකක් තියෙනවා. එතකොට අපේ වෙජිටබල් ෆෘට් ගත්තත් රේන්ජ් එකක් තියෙනවා. ඒත් එක්කම තමයි හචිනි හොඳ දෙයක් මතක් කරා. කියන්නේ රෑ 8ට ගියත් අපේ එක්කෝ ෆ්ලවර් වේවා වෙජිටබල් වේවා ගන්න තියෙනවා. ඇත්තට ඒක තමයි අපේ මේන්ම ඔබ්ජෙක්ට් එක වෙන්නේ. එකක් පළවෙනිම දේ තමයි ක්වොලිටි එක, ගුණාත්මක භාවය. අපිට හොඳ ෆ්‍රෙෂ්නස් එළවලුවක් පළතුරක් අපිට අනිවාර්යෙන් අපේ සප්ලයි මේ අපේ කස්ටමර්ට නැත්තම් පාරිභෝගිකයට දෙන්න ඕනේ. එතකොට ඒ දෙන එක වගේම තමයි ඒකේ අවైలබිලිටි එක. ඒ කියන්නේ අපිට ඕන වෙලාවක ගිහිල්ලා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් ගත්තොත් එහෙම දැන් සමහර සුපර් මාකට් චේන් වල අපිට අවශ්‍ය වෙලාවට ගියාට ඒ දේ ගන්න නැහැ. ඉතින් ඒකෙත් එක බලද්දී අපේ ප්‍රධානම දේ තමයි අපේ පාරිභෝගිකයාට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ක්වොලිටිය කියන එක තමයි වැදගත්. ඇත්තටම අපි කියන්නේ අපේ මැනේජ්මන්ට් එක වුණත් අපිට හැමතිස්සෙම කියන්නේ ක්වොලිටි. පළමුවත් ක්වොලිටිය, දෙවනුවත් ක්වොලිටිය, තෙවනුවත් ක්වොලිටිය. ඉතින් ඒක නිසා අපි ඇත්තටම හොඳ ගුණාත්මක එළවලුවක් පළතුරක් නැත්නම් ෆ්ලවර් එකක් අපි සාධාරණ මිලකට දෙන්න තමයි හදන්නේ. මොකද දැන් ඔතනදී මම තව දෙයක් මතක් කරොත් එහෙම දැන් ඔක අඩුම මිල සහ සාධාරණ මිල කියලා කිව්වොත් ඕක දෙකක්. මොකද පළවෙනි එක තමයි අපි කස්ටමර්ව තෘප්තිමත් නැත්නම් කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එකත් අපිට වැදගත්. ඒ වගේම තමයි අපිට අපේ අපි ගොවියත් රැක ගන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි සාධාරණ මිලක් තමයි අපේ හැම දෙයකටම අපි තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපේ රේන්ජ් එක ගත්තත් එහෙමයි. අපිට ඕනම වෙලාවක අපේ සුපර් මාකට් එකට ආවොත් එහෙම ඒක උදේ වේවා, හවස වේවා නැත්නම් රෑ වේවා අපිට පාරිභෝගිකයට අවශ්‍ය දේ හැමදේම රේන්ජ් එකකින් තියෙනවා. මම තව උදාහරණයක් ඒකටම කියන්නම්. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපිට ෆෘට් බාස්කට් එකක් හදන්න ඕන උනේ කියලා කියන්නකෝ. හැබැයි සමහර ආයතන වලට ගියොත් අපිට ඒක කරගන්න ටිකක් අපහසුයි. හැබැයි මම ගැරන්ට් කරලා කියනවා අපේ කියන්නේ ස්පා සුපර් මාකට් එක ඇතුළේ ඕනම වෙලාවක අපිට ෆෘට් බාස්කට් එකක් හදලා දෙන්න පුළුවන්. මොකද අපිට ඒ අවශ්‍ය ෆ්‍රෙෂ්නස් පළතුරු තියෙනවා සහ රේන්ජ් එක තියෙනවා. වයිඩ් රේන්ජ් එක තියෙනවා. ඉතින් කස්ටමර්ට සිලෙක්ට් කරන්න පුළුවන් මට මොකද්ද මේකට ඇතුළත් කරගන්න ඕනි කියලා. ඒ කරලා හොඳ ෆෘට් බාස්කට් එකක් අපිට අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න. ඒම උදාහරණයකට කිව්වේ. ඒක හරි වැදගත් මිස්ටර් අන්දික කලින් කියපු එක. ඇත්තටම මේ පළමුවත් ක්වොලිටි, දෙවනුවත් ක්වොලිටි, තෙවනුවත් ක්වොලිටි කියන එක මම හිතන්නේ මෙතෙන්ට එන හැම ස්පා එකේ වර්ක් කරන හැම කෙනෙක්ම කියන දෙයක්. ඉතින් ඒක ඔයගොල්ලෝ හැම වෙලේම මේන්ටේන් කරනවා කියලා මට පේනවා. එතකොට දැන් ඔය ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි ඕගොල්ලෝ ළඟ තියෙන දේවල් අපිට පුෂ් කරලා ෂෙල්ෆ් වලට දාලා විකුණන්න හදන එකක් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට කස්ටමර්ට මොනවද අවශ්‍ය කියන දේ ඔයගොල්ලෝ බලනවා කියලා මට කස්ටමර් කෙනෙක් පැත්තෙන් තේරෙනවා. ඉතින් කොහොමද කස්ටමර් ෆීඩ්බැක් එක ගන්නෙ? ඔව් එතනදී අපි කස්ටමර් ෆීඩ්බැක් එක ගන්න ක්‍රම කිහිපයක් දෙනවා. අපිට සමහර කස්ටමර්ස්ලා අපේ ඇත්තටම ගත්තොත් මම මෙතනදී අපේ සර්විස් එකත් මතක් කරන්න ඕනේ. අපේ ඇත්තටම අපේ අවුට්ලට් වල වැඩ කරන අපේ සේවකයෝ නැත්නම් අපේ සර්විස් ඇසිස්ටන්ට්ලා ඒගොල්ලෝ ඇත්තටම කස්ටමර්ත් එක්ක සුහදශීලීව කතා බහ කරනවා. ඉතින් කස්ටමර්ස්ලාත් හරි සුහදශීලී. එතකොට අපේ සේවකයන්ට ඒගොල්ලෝ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එතකොට අපේ හොඳ වගේම නරක මේ හැම දෙයක්ම අපේ සේවකයන්ට ඒගොල්ලෝ කියනවා. එතකොට අපි නිතරම අපේ හැම ඩිපාර්ට්මන්ට් එකේම
අපි monthly meeting එකක් අපි ගන්නවා. එතකොට මේ meeting එකේදී අපි feedbacks ගන්නවා. ඊට අමතරව marketing එක පැත්තෙත් වෙනමම යනවා feedback ගන්නවා customers ලගේ මොනවද අපේ improve වෙන්න ඕනි කියන එක. එතකොට ඒ improvement අරගෙන අපි අපේ පැත්තෙන් හැදෙන්න ඕනේව සහ customer ගේ requirement එක මොකද්ද? ඒ requirement එකට තමයි අපි හැමදේම తీරන්නේ. මොකද customer තමයි අපි focus කරන් තියෙන්නේ. අපි customer හින්දා තමයි අපි ඉන්නේ. ඒක නිසා කස්ටමර්ට අවශ්‍ය දේ හොඳ ක්වොලිටියෙන් හොඳ ගුණාත්මක භාවයෙන් ලබා දෙන්න තමයි අපි අපේ අරමුණ වෙන්නේ. අපි ප්‍රොමෝෂන් ගැන ටිකක් කියමු නේද? වීකෙන්ඩ් ප්‍රොමෝෂන්ස් වල මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මෙහෙම කඳු ගාලා එහෙම තියෙනවා fresh produce but it's really fresh. හැබැයි හොඳ ප්‍රොමෝෂන්ස් යනවා I think. ඔව් ඇත්තටම ඒකෙදිත් මතක් කරවන්න මතන හෂිනි අපේ සුපර් මාකට් එක shopping කරන නිසා හොඳම අත්දැකීමක් තියෙනවා. එතකොට ඒත් එකම දැන් ඇත්තටම අපේ ඉන්න කස්ටමර්ස්ලා වුණත් අපිට ඒක කියනවා. ඒතර අපේ පළවෙනිම දේ තමයි අපි ප්‍රොමෝෂන් එකක් තීරණය කරද්දී අපි හොඳ බඩුවක් තමයි නැත්නම් හොඳ ක්වොලිටි බඩුවක් තමයි අපි ප්‍රොමෝට් කරන්න බලන්නේ. සහ ඒකෙදි අපි කිසිම වෙලාවක ප්‍රොමෝෂන් එකක් දැම්මයි කියන එකේදී කස්ටමර් එනකොට අයිටම්ස් ටික නැති වෙන. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි ප්‍රොමෝෂන් එකක් දාලා ඉවරලා කස්ටමර් එන වෙලාවට ඒ අයිටම් එක නැත්තම් එතනදී කස්ටමර් ඇත්තම ඩිසපොයින්ටඩ් වෙනවා. අපේ පළවෙනිම දේ තමයි availability අපි තියාගන්නවා quality products වල. සහ අපේ ඇත්තටම අපේ වැඩ කරන අපේ සර්විස් ඇසිස්ටන්ට්ලා එතකොට අපේ එක්සිකියුටිව්ලා ඒගොල්ලෝ හැමතිස්සෙම ලස්සන ඩිස්ප්ලේ එකක් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ එන කස්ටමර්ස්ලා හැමෝම දන්නවා වීකෙන්ඩ් එකේ ආවොත් එහෙම ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Tamanට අවශ්‍ය එළවලුව හෝ පළතුරු නැත්නම් මේ ප්‍රොමෝෂන් අයිටම් එක Tamanට කැමති විදිහට තෝරලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඇත්තටම හොට් ඩීල් එක ගත්තොත් එහෙම ෆ්‍රෙෂ් පැත්තේ අපි හොඳ ප්‍රොමෝෂන්ස් දෙනවා. එතනදී නිතරම කියන්න ඕනේ අපි කිසිම වෙලාවක ප්‍රොමෝෂන් කියලා ක්වොලිටි එකෙන් අඩු ප්‍රොඩක්ට් එකක් අපි පාරිභෝගිකයන්ට දෙන්න අදහස් කරන්නේ. අපිට ඕනේ පාරිභෝගිකයට දෙන්න පුළුවන් බෙනිෆිට් එක හොඳම ප්‍රොඩක්ට් එකක් අඩු මිල කියන්නේ සාධාරණ මිලකට දෙන්න තමයි අපි හැමතිස්සෙම බලන්නේ. මොකද ඒ ප්‍රොමෝෂන් එකක් කරද්දී අපි සමහර වෙලාවට අපේ ප්‍රොෆිට් එක ටිකක් අඩු කරගෙන ඒ ප්‍රොෆිට් එකේ බෙනිෆිට් එක කස්ටමර්ට දෙන්න තමයි අපි නිතරම බලන්නේ. ඉතින් ඒක හින්දා තමයි මෙච්චර කාලයක් ස්පා එකත් එක්ක කස්ටමර්ස්ලා රැඳිලා ඉන්නේ සහ ඉදිරියට ඒක මම හිතනවා තවත් වැඩි දියුණු වෙයි කියලා. අනිවාර්යයෙන් මිස්ටර් අන්දික ගොඩාක් වැදගත් දේවල් කිව්වද? අන්තිමට මම අහන්න කැමතියි දැන් ස්පා එකේ මේ ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් කියන පැත්තේ ඉස්සරහට මොනවද ඉදිරියේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන වෙනස්කම් මොන හරි ඇඩ් වෙනවද? ඔව් දැන් අපි ගත්තොත් එහෙම අපි ඉස්සරහදී කරන්න බලාපොරොත්තු වෙනවා අපේ කස්ටමර්ස්ලාගේ අපි ෆීඩ්බැක් ගන්නවා. ඒතකොට ෆීඩ්බැක් එක අපි මොනවද අලුතෙන් කරන්න ඕනේ කියන එක අපි ගාව අයිඩියා එකක් තියෙනවා. ඒතකොට ඉදිරියේදී ඇත්තටම අපිට අපේ පාරිභෝගිකයන්ට දැක ගන්න පුළුවන් අපි ෆ්‍රෙෂ් ප්‍රොඩියුස් එක පැත්තෙන් අලුත් ප්‍රොඩක්ට්ස් තව ඉදිරිපත් කරන්න බලනවා සහ ප්‍රොමෝෂන්ස් තව වැඩි දියුණු කරන්න බලනවා සහ අපි පුළුවන් තරම් කස්ටමර්ස්ලාට මේ බෙනිෆිට්ස් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව කස්ටමර් ඇත්තටම අපි ගාවට එන්න ඕන නිසා කස්ටමර්ට අපිත් එක්ක රැඳිලා ඉන්න ඕන. ඉතින් ඒ රැඳිලා ඉන්න නම් අපි හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න ඕන නිසා අපේ තව තියෙනවා අපේ ඉදිරියේදී ප්‍රවර්ධන වැඩසටහන් අපි ගොඩක් සංවිධානය කරලා තියෙනවා. කියන්නේ කස්ටමර්ස්ලා අපිත් එක්ක රැඳෙන හිටියා කියලා කියන්නේ අපිට තවත් ඒක හොඳ අභිප්‍රේරණයක් නැත්තම් අපිට අපේ දේවල් හොඳට තව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හොඳ තව දේවල් කස්ටමර්ස්ලාට ලබා දෙන්න. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා කස්ටමර්ස්ලාට නැත්නම් අපේ පාරිභෝගිකයන්ට මතක් කරලා ඉන්නවා. Thank you so much Mr. Andika. අද ගොඩාක් වැදගත් දේවල් Mr. Andika නිසා මමත් දැනගත්තා. ඉතින් අපි ගිහිල්ලා අර fresh vegetable fruits ගන්නකොට ඒක පිටිපස්සේ ලොකු පිරිසක් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කැප වෙනවා. ඒ වගේම අපි එළවලුවක් ගන්නවා කියන අපි local farmer කෙනෙක්ටත් උදව් කරනවා. ඉතින් මේ behind the story එක දැනගත්තා Mr. Andika. Thank you. අපි මේ වගේ තවත් episode එකකින් ආයි හම්බෙමු. Spa, good for you.